කොහොමද මල්ලි ඉතින්? හොඳින් ඉන්නවා අයියේ ඉතින්. ඉතින් මල්ලියේ මොනවද ඉතින් අලුත් විස්තර? විශේෂ විස්තරයක් නෑ අයියේ. ඒ වුණාට ඉතින් මම මේ කල්පනා කර කර ඉන්නවා මේ දවස්වල වාහනයක් ගන්න කියලා. මොකද මේ මල්ලිට හදිස්සියෙම වාහනයක් ගන්න හිතුනේ? මං ඉතින් කල්පනා කරේ අයියේ වාහනයක් ගන්නවද කෙල්ලෙක් ගන්නවද කියලා. ඒක හොඳම තීරණය ගන්න බැරුව තමයි ඉතින් මම මේ කල්පනා කර කර ඉන්නේ. අයියවත් පොඩ්ඩක් මේ හම්බෙන්න කියලා ඉන්නකොට තමයි මේ මට අයියව දැන් හම්බුනේ. ඉතින් මල්ලියේ වාහනයක් තියෙන කෙල්ලෙක් ගනින්කෝ ඉවරයිනේ කතන්දරේ. අයියාගෙත් මොලේ. අයියා කියපු විදිහට කරා නම් හරියටම හරි. එතකොට අයියේ තව ප්‍රශ්නයක් තියෙනවා මට. ඒ මොකද්ද මල්ලියේ? නෑ අයියේ මම කල්පනා කරේ පැදපු වාහනයක් ගන්නවද පැදපු නැති වාහනයක් ගන්නවද කියලා. ඉතින් මල්ලියේ පැදපු නැති වාහනයක් ගන්න. ඒක තමයි හොඳම. එතකොට අයියේ දෙකම පැදපු නැතිවද ගන්න ඕනේ? දෙකම කිව්වේ මල්ලියේ? නෑ අයියා කිව්වනේ කෙල්ලයි වාහනේ දෙකම ගන්න කියලා ඒකයි. මම ඒක නම් දන්නේ නැහැ මල්ලියේ. මම මේ කිව්වේ අලුතෙන් ගන්න කියලා වාහනේ. අනිත් ඒවා නම් ඉතින් අලුත්ද පරණද කියලා ඉතින් මම දන්නේ නැහැ නේ. ඒක මල්ලිම තමයි දැනගන්න ඕනේ. වාහනේ නම් අයියේ ගන්න කලින් ඉතින් මට අලුත් පරණද කියලා බලාගත්තා. ඒ අනිත් ඒවා බලා ගන්න විදිය නම් තේරෙන්නේ නැහැ. ඒකයි මං අයියාගෙන් ඇහුවේ. ඉතින් ඒක තමයි මම මල්ලිට කිව්වේ. ඉතින් මල්ලිම තමයි බලන්න ඕන කියලා. මල්ලි පැදලා බලන්න ඉතින් ඊට පස්සේ මල්ලිට තේරෙයි අලුත්ද පරණද කියලා. අයියා කියන දේක් තමයි ඉතින් මාත් ඉතින් අයියා කියන දේම කරලා බලන්නම්කෝ. ඉතින් මල්ලි මටත් මේ වීඩියෝ එක බලන හැමෝගෙන්ම ඉල්ලන්න දෙයක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? මගේ මේ වීඩියෝ එක බලලා සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉතින් ඒක තමයි මට මේ හැමෝගෙන්ම ඉල්ලන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා යනකොට බෙල් අයිකන් එකක් ක්ලික් කරගෙන යන්න. අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.